හැම දිනකටම තිරුවන් සරණයි. ඉතින් මම තමයි ස්ටේජ් රිපෝට් නාලිකාව. ඉතින් අලුත් දෙයක් අරගෙන අනිවාර්යයෙන්ම හැමදාම වගේ දිනත් කොට වදිනවා. ඉතින් අද බලමුද මොනවද අපි අලුතෙන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තේ එකක් හදාගන්න අලුත්ම ක්‍රමයක්. මේක ගොඩක් කට්ටිය සමහරක් අය දන්නවා. නමුත් මට හිතුණා මේ දවස්වල ගම් වතුර ගොඩක් අසරණ තත්ත්වයටපත් වෙනවා. ඉතින් ආයෙත් මේ තේක ගොඩාක්ම හොඳයි. ඉතින් ඒක නිසා තමයි මම හිතුවා මේ තේක හදන විදිය ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ තියෙන රෙම්බෝ මිල්ක් එක කියන එවපෝට් කියලා කියන ඉංග්‍රීසි වලින් රෙම්බෝ කියන මිල්ක් එක තමයි මේකට යන්නේ. ඉතින් මම ගත්තා මිලිලීටර් 200ක්. ඒ කියන්නේ පොඩි ලොකු කෑන් එකක්. හරිද? ඉතින් මේක සාමාන්‍ය පොඩි කෑන් එකක් වුණත් ඇති. හරි? මේ තේක මේ විදිහට හැදුවාම සාමාන්‍යයෙන් 4 දිනකට 5 දිනකට ඇති වෙන්න බොන්න පුළුවන්. හරි? එතකොට අපිට වතුර ග්ලාස් එකකුත් ඕනේ. වතුර කප් දෙකක් වගේ අපිට අවශ්‍ය කරනවා. මේකට යනවා කුරුදු කොළ මේ බේලියුස් එක. මේ කුරුදු කොළ උනත් ප්‍රශ්න නැහැ ගන්න පුළුවන්. හරි? කුරුදු කොළයක් හරි කමන්නේ දාගන්න. තේ කොළ මේස හැන්දක් අපිට ඕනේ. තේ කොළ මේස හැන්දක්. ඒ වගේම කුරුදු පොතු කෑල්ලක් අපිට හැමම සම්පූර්ණ ඕනේ. ඒ වගේම එනසාල කරල් ග්‍රෑම් 10ක් වගේ වෙන්න ගන්න. කරාමුණටි. ඒ වගේම එනසාලුත් එහෙමයි. එනසාලු ග්‍රෑම් 10ක් විතර වගේ වෙන්න ගන්න ඕනේ. මේකේ තමයි මේ තේකේ තියෙන රසභාවය, ගුණාත්මක භාවය වැඩි කරන්නේ. ඒ වගේම අමිඟුරු ග්‍රෑම් 15ක් විතර මේ හීනියට මේ විදිහට කපා ගන්න. සීනි වල සෙලෙක්ට් කරගන්න ඕනේ. මම ගන්නවා සීනි මේස හැඳි දෙකක් වගේ වෙන්න මෙතෙන්ට. සීනි මදි නම් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මේක අවශ්‍ය කරන තේ තේක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. දැන් අපිට ඔයාලට තේරෙනවා ඇති මේ තේක ඉන්දියාවේ ඉතාමත්ම ජනප්‍රියම තේකක්. මේකට කියන්නේ කරච්චායි කියලා. ඉතින් අපි බලමු මේ තේක හදන්නේ කොහොමද කියලා. මේ තේකෙන් ඇත්තටම ඉතාමත් ගුණාත්මක භාවය වැඩි. ඉතින් මේ දවස්වල වැස්සෙන් තෙමීලා, හෙම්බත් වෙලා, ගම් වතුරට අවු වෙලා ගොඩක් අය ඉන්නවනේ. ඉතින් මට හිතුණා ලෙඩ දුක් වලින් ගොඩ යන්න මේකත් එක්තරා බෙහෙතක් කියන එක තමයි මම මේක හදන්න හිතුවේ. ඉතින් එහෙමනම් බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. මම දැන් තේක හදාගන්න භාජනයක් ගත්තා. මම දැන් ගින්දර දාගන්නවා. ඉස්සලා මම මේ දාගන්න මේ වතුර එක. මේ වතුර එක දානවා. මොකද මේ කිරි එකෙත් ඝනත්වය වැඩි. ඒක නිසා මේ කිරි එක සම්පූර්ණ මේ විදිහට දාලා බොන්න බෑ. දැන් අපි එකතු කරගන්නවා මේ බේලියුස්. බේලියුස් නැත්තම් ඔයගොල්ලෝ කුරුතු කොලයක් ගන්න කිසිම ගැටලුවක් නැහැ. හරි? ඒ වගේම එනසාල් ටික. පැහැදිලිව බලාගන්න එනසාල් ටික එකතු කරනවා. ඊට පස්සේ මම එකතු කරනවා අමු ඉඟුරු ටික. අමු ඉඟුරු ටික එකතු කරනවා. ඒ වගේම කරාමුණටි ටිකත් එකතු කර ගන්නවා. ඊට පස්සේ එකතු කර ගන්නවා කුරුඳු පොතු. දැන් සාමාන්‍යයෙන් මේකට අමාරකයි ගම්මිරිසුත් එකතු කරනවා. මම ගම්මිරිස් දාන්නා මම නම් කැමති නැහැ. ඕනනම් ගම්මිරිස් අර තුන අතරුත් මේකට එකතු කර ගන්න කිසි ගැටලුවක් නැහැ. හරි? ඊට පස්සේ දැන් මේක හොඳට උතුරවන්න ඕනේ. උතුරලා මේක හොඳට පැහෙන්න ඕනේ. පැහෙනකොට තමයි ඊළඟ පියවරට යන්න ඕනේ. හරි? මේක ඊටාමත්ම ජනප්‍රිය තේකක්. මේකේ ගුණාත්මක භාවය නම් කියලා නිම කරන්න බෑ. ඇත්තටම. ඒ තරම හරිම ගුණ තේකක් මේක. ඔයාලට දත් අමාරුව හැදෙන කට්ටිය ඉන්නව නේද? දත් අමාරුවටත් මේ තේක හරිම හොඳයි. මොකද මේකේ තියෙන කරාමුණට එනසාල් අමිඟුරු කුරුඳු පොතු ඒවට දත් කැක්කුම් අමාරු ඔක්කොම තුරන් වෙලා යනවා. ඉතින් අපි බලමු මේක උතුරනකොට කොහොමද ඊළඟ ස්ටෙප් එක කරන්න කියලා. බලන්න ටිකක් හොඳින් තැම්බෙන්න ඕනේ. ගින්දර වැඩි දාන්න එපා. නෝමල් එකේ මේක තැම්බෙන්න ඕනේ. මොකද හිමින් තැම්බෙනකොට තමයි මේකේ රස සුවඳ හැමදේම දැනෙන්නේ. ඉතින් ගොඩාක් කරලා තැම්බෙනකොට ඉක්මනින් තැම්බෙනකොට මේ වතුර එක හිඳිලා යනවා. ඊට පස්සේ මේ ටිකේ අර ගුණාත්මක භාවය හරියට ගන්නෙ නැහැ. ඉතින් එතකොට අපි ආයෙ වතුර දාන්න ඕනේ. ඒකින්ද කල්පනාවෙන් ඒ දාන ප්‍රමාණයෙන්ම හිමින් මේක ස්ලෝ ෆයර් එකේ තම්බ ගන්න ඕනේ. ඉතින් තව හොඳට විනාඩි 20ක් විතර මේ තේක හදන්න මහන්සි වෙන්න ඕනේ. විනාඩි 20ක් වගේ. මොකද එහෙම නැතුව මේකේ රසභාවය ගුණාත්මක භාවය ගන්න බෑ අපිට. ඔය දැන් මම දන්නම් වාලේ දාලා තම්බලා ගත්තට වැඩක් වෙන්නේ නැහැ. හරි? ඔන්න බලන්න දැන් මේක හොඳට තැම්බීගෙන ඇවිල්ලා තියෙනවා. මේ පාට ඔක්කොම ඇදලා තියෙන්නේ. දැන් අපි මොකක්ද කරන්නේ? දාන්න මේ තේ කොළ ටික. හරි? තේ කොළ ටික දාලා තේ කොළ ටිකත් හොඳට
මේම තැම්බෙන්න අරින්න. ඊට පස්සේ අපි මේකට දාගන්නවා මේ සීනි ටික. මේක හොඳට මෙහෙම තැම්බෙන්න. මේක තැම්බුණාට පස්සේ කහට ගතිය හොඳට එනවා. හරි? ඒක හොඳට තැම්බෙන්න අරින්න. හොඳට කහට ගතිය එනවා. තව ටිකක් හොඳට උතුරුවමු අපි. හොඳට ඉතිරෙන්න ඕනේ. ඔන්න බලන්න දැන් මේකත් තැම්බීගෙන එනවා. දැන් මේ ටිකත් හොඳට දැන් අපි එකතු කරන්න මේ කිරි එක. ඔන්න. දැන් අපි ඕනම් මේකට වතුර චුට්ටක් දාලා මේකට එකතු කරගන්න. මේ වතුර ටිකත් මෙහෙම එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට උතුරවන්න. ඉතින් මේ තේක බිව්වහම ඇඟට තියෙන ලෙඩ රෝග ඇත්තටම නැති වෙලා යනවා. ඒ තරම් හරි ගුණාත්මක තේකක් තමයි මේ තේක. ඉතින් දැනුත් මම කියන්නේ ආදරණීය මගේ channel එකට වටා එකතු වෙන සහෝදර සහෝදරියන්, අම්මලා තාත්තලා, ඒ වගේම ලංකාවේ දිව හතර දිබ්බා කියන සියලුම දෙනා මම දන්නවා අවතන් වෙලා ඉන්නවා. ඉතින් හැම දිනාටම මම ප්‍රාර්ථනා කරන්නේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අසනීප තත්ත්වයන් වලට එන්න, තමන්ගේ දේවල් නැවත හදාගන්න, දිනුනුන් නැවතපත් කරගන්න ඉක්මනින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැම දිනාටම මේ අතරේ මම මේ වීඩියෝ කරන අතරේ. ඉතින් දැන් මේක මේ විදියට බොයිල් කරගන්න. ඉතින් හොඳට මේක බොයිල් වෙන්න ඕනේ. නැත්නම් අමු කිරි බොන්න බෑනේ. අමු ගතියක් එනවා. ඒකෙන් හොඳට බොයිල් වුණාට පස්සේ තමයි. හැබැයි මේක උතුරලා යන්න දෙන්න එපා. හිමින් දැන් කිරි දැම්ම උතුරනවා. කොහෙවත් යන්න එපා මේක තියලා. අනිවාර්යෙන්ම ඔයාලා මේක ළඟ ඉඳගෙන මේක බොයිල් කරගන්න ඕනේ. ඉතින් තාම උතුරනවා. දැන් ඔයාලට මේ මං කියපු රෙම්බෝ මිල්ක් එක ගන්න බැරි නම් ප්‍රෙස් මිල්ක් එකක් ගන්න. එහෙම නැත්නම් නීඩෝ මිල්ක් එකක් ගන්න. පිටිකිරි එක උනත් ප්‍රශ්නයක් නැහැ. මේ යන විදියට ද්‍රව්‍ය දාලා හදා ගන්න. හරිද? හැබැයි ඉතින් නියම රස ගන්න පුළුවන් ඒ රෙම්බෝ මිල්ක් එක ගන්නවා නම් තමයි. ඉතින් නැත්නම් ප්‍රෙස් මිල්ක් එකක් ගන්න මේ විදියටම හදන්න. හරි? ප්‍රෙස් මිල්ක් එකේ ලෝ පැට් එක ගන්න. ලෝ පැට් එක ගන්න. ෆුල් පැට් එක ගන්න බෑ ලෝ පැට් එක ගන්න. මේ විදියට ඉස්සෙල්ලාම අර මං කියපු විදියට වතුර ටිකක් දාලා කොම් බොයිල් කරලා ඊට පස්සේ මේක හදා ගන්න. දැන් මේ බලන්න තාම මේක හිමින් පැහැෙනවා. දැන් තවම කියන්නේ මේ අමු ගතිය මේ පෙන ගතිය ගිහිල්ලා මේ කිරි එකේ අමු ගතිය යන්න ඕනේ. එතකොට තමයි මේක හොඳ පදමට මේ තේක එන්නේ. ඒකයි මං කිව්වේ මේ තේක හදන්නම් වාලේ හදලා හරියන්නේ නැහැ. හිමින් හදා ගන්න ඕනේ. මොන දැන් උතුරගෙන එනවා. මේ බලන්න. මේ දැන් උතුරලා යන්න එනකොට ඔයාලා මේ ලිප ඕෆ් කරන්න ඕනේ. හරි? මොන බලන්න. ඔන්න. දැන් අපි මේක පෙරාගමු. මේ වගේ මේකටම ආපහු. එමින් මේක පෙරා ගන්න. ඉතින් ඔන්න අපි හදපු තේක මේකට කියන්නේ කරප් චායි කියලා. ඉතින් හදලා බලන්න රස කියන්න ඒ තරම්ම සුපිරිම තේකක් තමයි මේ තේක. ඉතින් මේ තියෙන්නේ පොල්කටු කෝප්පයක්. බලන්න කොහොමද කියලා. හරි? මම කැමතිම දෙයක් තමයි මේ පොල්කටු කෝප්පේ. ඉතින් ඔන්න අපි මේකට දාලා ඉතින් එන රස බලන්න ඕනේ. හරිද? ඉතින් ඔන්න බලන්න කොහොමද කියලා. මෙන්න තේක. ඉතින් බීලා බලන්න රස කියන්න. අලුත් දෙයක් ඔයාලා හැමදාමත් නිරන්තරයෙන් අරන් එනවා. ඉතින් පරිස්සමෙන් ඉන්න. ඇත්තටම හදවතින්ම දුක් වෙනවා. ඔයාලා ආබාධ වතර හැම කෙනාම දැක්කහම රටේ වෙන දේවල් දැක්කහම දුර රටක හිටියත් හදවතින් ඔයාලා ළඟ තමයි ඉන්නේ. ඉතින් අමතක කරන්න එපා. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. පුළුවන් වෙලාවට ඔයගලන්ට පුළුවන් වෙලාවට ලැබුණු එක මේක ෂෙයා කරලා බලන්න. තවත් කෙනෙකුට ඔයාලා ඉඩක් තියෙනවනම් ඉතින් අම්මේ තාත්තා ඉක්මනින්ම සුව වෙන්න ආවාදයටපත් වෙන සියලුම දෙනාට මම ප්‍රාර්ථනා කරන්නේ ඉක්මන් සුවය ලැබෙන්න කියලා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් වැඩි විස්තර ඊළඟ වීඩියෝ එකේ මම කියන්නම්. හැම දිනාටම තෙරුවන් සරණයි.
මේ බලන්න අපි හදපු තේක. බලන්න කොහොමද කියලා. ලස්සනට රසට සුවඳට තියෙනවා.